හරි ළමයි 31 වෙනි ගාන බලමු. හරි. මේ ගාන කියන්නේ මෙන්න මෙහෙමයි. වස්තු දෙකක් තියෙනවා. පෘෂ්ඨික ස්වභාවය සර්ව සමයි. ඒ කියන්නේ මේ වස්තුවේ පෘෂ්ඨය වගේමයි මේ වස්තුවේ පෘෂ්ඨය. ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියලා නෙමෙයි මේකෙන් කියන්නේ. පෘෂ්ඨයේ ස්වභාවය. හරිද? ඒ කියන්නේ මේ උදාහරණයට මේ white board එක ගත්තොත් මේ පෘෂ්ඨයේ මේ හරිය ස්වභාවයම තමයි මේ හරිය තියෙන්නේ. ඒතර මේ කොටස කපලා අයින් කරාට පස්සේ මේකේ ලොකු කොටස කපලා අයින් කරාම හැබැයි පෘෂ්ඨික ස්වභාවය එකමයි නේද? අන්න ඒ වගේ කතාවක් කියන්නේ. ඒතර මේ ගෝලය සහ මේ ගෝලය ගත්තාම මේකේ පෘෂ්ඨයේ ස්වභාවය නියතයි. හරිද? ඒතර තාපය හානි වෙන සංවහණයෙන් නම් සංවහණයට දාලා පෘෂ්ඨයේ ස්වභාවයෙන් නියතේ මේ දෙකේම සමාන කියන තමයි උකින් කියවන්නේ. හරිද? සහ ඊට පස්සේ කියනවා මේ වස්තු දෙකම එකම උෂ්ණත්වයට රත් කරලා තියෙනවා. එකම ද්‍රව්‍යයෙන් සාදලා තියෙනවා. ඒතකොට මේකේ ඝනත්වයම තමයි මේකෙත් තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මේකේ විස්කම්භය මේකේ විස්කම්භය. එහෙම නැත්නම් මේකේ අරයයි මේකේ අරයයි. මේකේ අරය වගේ දෙගුණ වල B ගේ. හරිද? අපෙන් අහනවා මේකේ සිසිලන ශීඝ්‍රතාවය. හරිද? සිසිලන ශීඝ්‍රතාවය RA කියලා ගත්තොත් මේකේ සිසිලන ශීඝ්‍රතාවය RB කියලා ගත්තොත් කැපිටල් මොනවම ගත්තොත් මේ දෙන්න අතර සම්බන්ධය තමයි අහන්නේ. හරිද? හරි බලමු. මෙයා ස්කන්ධය මම MA කියලා ගත්තොත් MA මෙයා ස්කන්ධය MB. ස්කන්ධය ලියන්න පුළුවන් කොහොමද? ස්කන්ධය ලියන්න පුළුවන් පරිමාව වැඩි කිරීම ඝනත්වය. මේකේ පරිමාව ලියන්න පුළුවන් 3න් 4යි π r ඝනය වැඩි කිරීම ඝනත්වය ρ. මේ විදිහට මෙයා ස්කන්ධය ලියන්න පුළුවන් MB සමාන 3න් 4යි π r ඝනය වෙනුවට ලියන්න ඕන කීයද? 2යි r ගේ ඝනය. දෙකයි r ගේ ඝනය ρ දෙකේම එකම ඝනත්වය තියෙන්නේ. හරිද? දැන් මේක සුළු කරාම ඔයගලන්ට පේනවද? 3න් 4යි 5 මෙතන දෙකේ ඝනය කියන්නේ 8යි. 8යි r ඝනය ρ කියලා එනවා. හරිද? මේ 8 පොඩ්ඩක් එළියට ගමු මෙහෙම. මේ ටික පේනවද ඔයගලන්ට? මේකමයි කියන්නේ. ඒ කියන්නේ MB 8 ගුණයක් MA කියන එක නේද? මෙයාගේ ස්කන්ධය වගේ 8 ගුණයක්. අරේ දෙගුණයක් කරනකොට ස්කන්ධය 8 ගුණයක් කරනවා. හරිද? ඔන්න අපිට පළවෙනි දත්තය අවශ්‍ය වෙනවා. හරිද? ඇයි මම මේ ගත්තේ කියලා ඉස්සරහට ඔයගලන්ට තේරෙයි. හරි. අපෙන් අහන්නේ සිසිලන ශීඝ්‍රතාව දෙක අතර සම්බන්ධයක්. හරි. මේ වස්තු දෙකේ තාපය හානි වෙන්නේ කොහොමද? විකිරණයෙන්ද නැත්නම් සන්නායයෙන්ද සංවහණයෙන්ද? මේක ප්‍රධාන වශයෙන් හානි වෙන්නේ සංවහණයෙන්. හරිද? ඒතර සංවහණයෙන් හානි වෙනවා නම් අපිට සංවහණයෙන් හානි වෙනකොට හානි වීමේ ශීඝ්‍රතාවය තාප හානි වීමේ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන්. පෘෂ්ඨීය ස්වභාවයේ මත රඳාපවතින නීතියක් වැඩි කිරීම පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කිරීම පරිසරයට සාපේක්ෂව අපි නැත්තම් පරිසරයේ උෂ්ණත්වය θr කියලා පරිසරයට සාපේක්ෂව මේ වස්තුවේ උෂ්ණත්වය θ1 නම් ඒ දෙන්න අතර උෂ්ණත්ව වෙනස. ඒකට අපි කියන අමතර උෂ්ණත්වය කියන θ1 θr. හරිද? බැරි වෙලාවත් පරිසර උෂ්ණත්වයට වඩා මේක අඩු නම් මේකේ උෂ්ණත්වය අඩු නම් පරිසරයෙන් තාපය ඇතුළට යන්නේ. හරිද? මේකේ උෂ්ණත්වය වැඩි නම් පරිසරයට වඩා පරිසරයට තාපය පිට වෙනවා. හරිද? ඔන්නෝම වෙන්නේ. දෙකම එක උෂ්ණත්වයක් තියෙන එක දෙකම උරා ගන්න එක දෙකම පිට කරනවා. හරි. θr. ඒ වගේම අපිට මේ තාප හානි වීම ලියන්න පුළුවන් Q සමානයි mc θ නේ. හරිද? එතකොට යම්කිසි මේ θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? අපිට මේක ලියන්න පුළුවන් යම්කිසි උෂ්ණත්ව වෙනසක් වෙනකොට කුවමාර්ගයේ තාප ප්‍රමාණය. හරිද? තාප වෙනස උෂ්ණත්ව වෙනස මත රඳාපවතින මෙහෙම. හරිද? Q සම mc θ නම් θ වෙනස් වෙනකොට Q වෙනස් වෙනවා. හරිද? දැන් ගත්ත මෙතන Q සමානයි mc θ කියන්නේ. හරිද? මෙයා වෙනස් වෙනකොට Q වෙනස් වෙනවා. හරිද? වැඩි අර වැඩි වෙනවා මෙයා වැඩි වෙනවා θ අඩු වෙනවා Q අඩු වෙනවා. හරිද? මම මේක කාලයෙන් බෙදෙනවා. එතන මේ පැත්තත් කාලයෙන් බෙදෙනවා නේ. එතන මේ සිසිලන ශීඝ්‍රතාවය උෂ්ණත්ව වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙනවා නේ. හරිද? එතන මේ තාප වෙනස බෙදීම කාලය කියන්නේ එතන එනවා තාපය සංවහනය වීමේ එහෙම නැත්නම් හානි වීමේ ශීඝ්‍රතාවය mc මේක අපිට ලියන්න පුළුවන් θ ඩොට් කියලා නේද? හරිද? මේ මම පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. මේ ඔයගලන් දන්න සමීකරණ මම නිකන්
මතක් වෙන්නත් එක ගත්තේ. හරිද? හරි. එතකොට මේ වස්තු දෙකම සංවහනයෙන් තාපහානය වෙන. ඒතර ඒක අපිට මෙන්න මේ තර්කය මත රඳාපදිනවා. හරිද? පෘෂ්ඨයේ ස්වභාවය මත රඳාපදින නීතියක් වැඩි කිරීම පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම අමතර උෂ්ණත්වය. ඒ සංවහනයම තමයි මේ සංවහන ශීඝ්‍රතාවයෙන් තමයි මෙතන තාපහානීය ශීඝ්‍රතාවය කියන්නේ නේද? ඒතර තාප වෙනස් වීම ශීඝ්‍රතාවය. ඒක තමයි mc/θ. හරිද? මේ වස්තුවට ගත්තොත් mc/θ කියන එක දාලා එතනින් සංවහනය වීම ශීඝ්‍රතාවය ගන්න පුළුවන්. මේකට දැම්මොත් ඒක ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ q q එක ගත්තාම මේ දෙක සමාන නේද? එක සමාන දෙක එන අපිට පිටින් ගන්න පුළුවන් k a θ1 ඍණ θr සමාන mc/θ ඩොට් කියන එක. හරිද? මෙන්න මේ තර්කය ගන්න යන්නේ දැන් මම. හරිද? k කියන්නේ මොකද්ද? මම මෙයාට දානවා. හරිද? මේ වස්තුවට දැම්මොත් k කියන එක ඒක k කියලාම ගමු. අපිට දීලා නැහැ අපි k කියලා ගමු. දැන් පෘෂ්ඨ වර්ග බලය. හරිද? මෙයාගේ පෘෂ්ඨ වර්ග බලය කොහොමද ගන්නේ? 4 5 r වර්ග. පෘෂ්ඨ වර්ග බලය. ගෝලයක පෘෂ්ඨ වර්ග බලය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කීයද? θ1 ඍණ θr නේද? මේකේ යාගේ θ1 යාගේ පරිසර උෂ්ණත්වය θr. ඒතර එන අමතර උෂ්ණත්වය කියන්නේ මේ දෙකේ වෙනස. සමානයි m කියන්නේ යාගේ ස්කන්ධය ma නේ. ඒතර ma කියන එක අපි ma කියලාම ගමු. මේවට ඕනින්ද නම් මම මෙතනින් ගත්තේ ma එකම ද්‍රව්‍ය නම් යාගේ තාප පදාර්ථයත් සමානයි. විශේෂ තාප පදාර්ථයත් සමානයි. θ a මේක අපි θ වෙනකොට අපිට දීලා තියෙන ra කියන නේද? RA කියලා දීලා තියෙනවා. හරිද? ඔය විදිහට මම B වස්තුවට දානවා. B වස්තුවේ K කියන්නේ මොකද්ද? ඒක K ම එකම පෘෂ්ඨ ස්වභාවය වර්ගඵලය 4 5 R වර්ග කියන්නේ 2යි R ගේ වර්ගය. වතාවක් අමතර උෂ්ණත්වය මොකද? θ1 ඍණ කාම්ල උෂ්ණත්වය මොනවා? θ1 ඍණ θR සමාන MB තාප පදාර්ථ විශිෂ්ට තාප පදාර්ථ එකමයි RB සිසිල් ශීඝ්‍රතාව B කියලා කියනවා. හරිද? එහෙනම් මේ සමීකරණ දෙක මම බෙදෙනවා. ඕනට පේන කැපෙන ටික කැපෙනවා මේයි. හරිද? මම කැපුණා මෙතන R වර්ගයි 4 R වර්ගය කැපුණා මේකට 4 ඉතිරිනවා මෙතන. හරිද? මේකේ මේ පදේ මේ පදේ කැපිලා යනවා. මෙතන MA MB කියන එක එනවා. CC කැපෙනවා. RA බෙදීම RB කියන එක එනවා. හරිද? MA බෙදීම MB කියන එක මෙන්න මෙතනින් ගන්න පුළුවන්. කීයද? MA බෙදීම MB කියන 1ට 8යි. 1ට 8යි. මේක 1ට 4යි. මේක 1ට RA යට RB. අපෙන් ඒතර අහන්නේ හරි. RB උඩට ගෙමු. හරි මේ RB මෙතනට ආවම හරි තියෙන්නේ හරි. මේක කැපුණා මෙතන 2යි. මේ දෙකත් මෙතනට ගෙන්න පුළුවන්. RA. හරිද? ඒතර RA සමානයි 2යි RB. එහෙනම් උත්තරයක් තියෙනවා 4 වෙනි එක. හරිද?